ආයුබෝවන්. අද අපි කතා කරමුද අපේ හැමෝගෙම හිත ඇතුලේ නිතරම වෙන දෙයක් ගැන. හැබැයි ඉතින් අපි එච්චර හිතලා බලන්නේ නෑ ඒ ගැන. ඒ තමයි අපේ එක සිතුවිල්ලක් කොච්චර වෙලාවක් පවතිනවද කියන එක. සිතක ආයු කාලය. මේකට අපි පාවිච්චි කරන්නේ අභිධර්මයේ මූලික කරුණු පොතේ තියෙන සිතේ ආයුෂය කියන කොටස. හරි. ඉතින් එක සිතුවිල්ලක් තත්පරයක්ද සමහර වෙලාවට ඊටත් වඩා අඩුද අපි මේක ටිකක් සරලව බලමු පොඩි කෙනෙකුට උනත් තේරෙන විදිහට. ඔව් මේක ඇත්තටම හරිම පුදුම හිතන කාරණයක්. අපි සිතුවිලි කොච්චර වේගවත්ද කොච්චර ක්ෂණිකද කියලා හිතන්න පොළඹවනවා. අභිධර්මයේ කියවෙන විදිහට නම් සිතක පැවැත්ම. ඒක හිතා ගන්නත් බැරි තරම් පොඩි කාලයක්. අපි බලමු ඒක කොහොමද කියලා. හොඳයි එහෙනම්. මුලින්ම කියමුකෝ මේ සිතක ආයුෂය කියන්නේ මොකක්ද? හරියටම අර්ථ දැක්වීම. බොහොම සරලයි. සිතක ආයුෂය කියන්නේ එකම එක සිතුවිල්ලක් ඒක හට ගන්නවා ටිකක් වෙලා තියෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා. ඔන්න ඔය සම්පූර්ණ කාලයට තමයි කියන්නේ. හරි. අභිධර්මයේදී මේකට වෙනම වචනයක් තියෙනවා චිත්තක්ෂණය කියලා. චිත්තක්ෂණයක්. ඔව්. ඉතින් මේ කාලය කොච්චර කෙටිද කියනවනම් පොතේ තියෙන විදිහට අපි එකපාරක් ඇහැපිය ගහනකොට එහෙමත් නැත්නම් අහසේ විදුලියක් කොටන සැනකින් කෝටි ප්‍රකෝටි ගාණක්. කෝටි ප්‍රකෝටි කියන්නේ බිලියන ට්‍රිලියන ගණන්ද? ඔව් ඒ තරම් විශාල සංඛ්‍යාවක්. ඒ තරම් සිත් අර චිත්තක්ෂණ පහළ වෙලා පැවෙතිලා නැති වෙලා යනවා. ඇත්තට මේක ඇසිපිය ගහන සැනකින්. ඒ කියන්නේ මේ වෙලාවෙත් මගේ හිතේ සිතුමිලි කන්දරාවක් මාරු වෙනවා ඇති නේද අතිශය වේගෙන්. හරියටම හරි. ඒක නම් ඇත්තටම හිතා ගන්න අමාරුයි. එතකොට ඔය තරම් වේගෙන් වෙනස් වෙන එක සිතුවිල්ලක්. අර චිත්තක්ෂණය. ඒක ඇතුලේ මොකද වෙන්නේ? ඒකට මොකක් හරි ක්‍රියාවලියක් වගේ දෙයක් තියෙනවද? ඔව් තියෙනවා. ඒ චිත්තක්ෂණය කොච්චර පොඩි වුණත් අභිධර්මයේදී ඒක කොටස් 3කට බෙදලා තියෙනවා. හරි. හැම සිතකටම මේ අවස්ථා 3 තියෙනවමයි අනිවාර්යයි. මොනවද? පළවෙනි එක උප්පාද. ඒ කියන්නේ සිත ඉපදෙන මොහොත, හටව ගැනීම. දෙවෙනි එක තිති. සිත හරිම පොඩි වෙලාවක් පවතින මොහොත. මේක හැබැයි ස්ථිර පැවැත්මක් නෙවෙයි. අර ඉපදෙන මොහොතයි ඊළඟට එන නැති වෙන මොහොතයි අතර තියෙන ෂණික පැවැත්මක් වගේ. හරිම ෂණිකයි එන. ඔව්. තුන්වෙනි එක බංග. ඒ කියන්නේ සිත නැති වෙලා යන, නිරුද්ධ වෙන මොහොත. ඉපදීම, පැවතීම, නැතිවීම. ඔව්. ඔය තුනම එකට එකතු වුණාම තමයි එක චිත්තක්ෂණයක් සම්පූර්ණ වෙන්නේ. හරියට අර වතුර බුබුලක් වගේ උපමාවක් තියෙන්නේ. ඔව්. හට ගන්නවා, තියෙනවා වගේ පේනවා, ඒත් එක්කම නැති වෙලා යනවා. ඒ ඔක්කොම වෙන්නේ ඇසිල්ලකින්. හරිම අපූර්වයි මේ පැහැදිලි කිරීම. වතුර බුබුලේ උපමාවෙන් මේ වේගවත් බව, අස්තිර බව හොඳගම පැහැදිලි වෙනවා. එතකොට මේ වේගය අපි වටේ තියෙන දේවල් එක්ක, ඒ කියන්නේ අල්ලන්න පුළුවන් පේන දේවල්, භෞතික දේවල් එක්ක සසඳලා බැලුවොත් අන්න තවත් පුදුව හිතෙන කාරණයක්. අභිධර්මයට අනුව භෞතික දෙයක්, අපි කියමුකෝ රූපයක් කියලා. වර්ණයක්, ශබ්දයක් වගේ දෙයක්. හරි. ඒ රූපයකේ ආයු කාලය අර කලින් කියපු චිත්තක්ෂණ 17කට සමානයිලු. 17ක්. ඒ කියන්නේ ඒ කියන්නේ අපි යම් රූපයක් දකින හැරිම පොඩි වෙලාවක් ඇතුළත ඒක අරමුණු කරගෙන අපේ සිත් 17ක් හටගෙන පැවතිලා නැති වෙලා යනවා. අපෝ 17 ගුණයක් වේගවත් එතකොට සිත රූපයකට වඩා. හරියටම. එතකොට අපි හිතුවට යම් දෙයක් දිහා එකෙල්ලේ බලන් ඉන්නවා කියන ඇත්තට මෙතන එක සිතක් නෙමෙයි සිතුවිලි පරම්පරාවක් දුවනව නේද? 17 ගුණයක වේගෙන්. ඔව් ඒක තමයි වෙන්නේ. මේකෙන් තේරෙනව නේද අපි හිත එක තැනක තියාගන්න තියෙන අමාරුව ටිකක්. ඒකත් එක පැත්තක්. හැබැයි ප්‍රධානම දේ තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ සිතේ තියෙන අර ගැඹුරු අනිත්‍ය ස්වභාවය. අනිත්‍යතාවය. ඔව් ඒ කියන්නේ කිසිම දෙයක් ස්ථිර නෑ, හැමදේම නිතරම වෙනස් වෙනවා කියන ඇත්ත. සිතුවිලි කියන්නේ හරියට ගලන ගඟක් වගේ එකම වතුර කිතක්වත් එක තැනක නෑනේ. ඇත්ත. මේ සිත්වල වේගවත් හට ගැනීම, පැවතීම නැතුවීම තේරුම් ගත්තම අර මගේ හිත කියලා අපි හදාගෙන ඉන්න අර ස්ථිරයි වගේ තියෙන අදහස ඒක ගැන ආයෙත් හිතන්න වෙනවා. ඒක ඇත්තටම හරිව වේගෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් විතරයි. ස්ථිර දෙයක් නෙමෙයි. බොහොම පැහැදිලි. එහෙනම් අද අපි මේ සිතේ ආයුෂය ගැන කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කරලා මතක් කළොත් අභිධර්මයට අනුව එක සිතක ආයු කාලය, ඒ කියන්නේ චිත්තක්ෂණයක් හරිම කෙටි. ඇසිපිය ගහන සැනකින් කෝටි ප්‍රකෝටි ගාණක් පහළ වෙලා නැති වෙන තරම්. ඔව්. හැම සිතකම අර ඉපදීම, උපාද, ක්ෂණික පැවැත්ම, තිති සහ නැතිවීම, භංග කියන අවස්ථා තුන තියෙනවා. හරි.
ඒ වගේම අපේ වටේ තියෙන භෞතික දේවල් රූපවලක සාපේක්ෂව සිත් 17 ගුණයකින් වේගෙන් වෙනස් වෙනවා. හරියටම හරි. ඔන්න ඔය ටික තමයි ප්‍රධානම කරුණු. ඉතින් මේ ගැන හිතන එකෙන් අපේම හිතවල මේ නොනවතින වේගවත් ගලා යාම ගැන අලුත් විදිහට බලන්න පුළුවන්. සමහර වෙලාවට මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට මෙහෙම දෙයක් හිතන්න ඉඩ තියෙන එන්න පුළුවන්. මේ ඇදහිය නොහැකි වේගය ගැන දැනගත්තට පස්සේ මොහොතකට නිකන් තමන්ගේම හිත දිහා බලාගෙන ඉන්නලා ඒ සිතුවිලි එන හැටි යන හැටි නිකමට වගේ බලන්න උත්සාහ කළොත් මොන වගේ අත්දැකීමක් එකෙන් ලබා ගන්න පුළුවන් වේද ඒ ගැනත් හිතන්න පුළුවන්.